හෙලෝ ගුඩ් මෝනින්. ඉතින් මං අද ඇවිල්ලා ඉන්නේ ආයේ හාබර් ෆ්‍රන්ට් එකට. ඉතින් මෙතනින් මං අද යන්න හිතාගෙන යුනිවර්සල් ස්ටුඩියෝ. හැබැයි මං යන්නේ බස් එකේවත් ට්‍රේන් එකේවත් නෙමෙයි. අපි බලමු මං අද මොකේද යන්නේ කියලා. අද හැබැයි එකම දේ පොඩ්ඩක් වැස්ස. පොඩ්ඩක් වැස්සේ යන්නේ. සාමාන්‍ය වැස්සක් තියෙනවා. අඳුරු ගාලුගුණයක් තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු ඉතින් වෙනදා වගේ ලස්සනට මේ කලර්ස් නැති වෙයි. ඒත් කමන්නේ අපි ගිහිල්ලා බලමු අද. මුලින්ම මං සෙන්තෝසා වලට යන්න කලින් තව තැනකට යනවා. කොහෙද කියලා බලමුකෝ ඉස්සෙල්ලා ගිහිල්ලාම. මෙන්න මේ වගේ තමයි අද යන්නේ. අපි ගිහිල්ලා බලමු. මම මුලින්ම යන්නේ සිංගප්පූල දෙවනියට උසම කන්දට. මොකද්ද දෙවනියට උසම කන්ද? දෙවනියට උසම කන්ද තමයි මවුන්ට් ෆේබර්. අපි ඒකට ගිහිල්ලා ඒකෙන් අපි ආයෙ සෙන්තෝසා වලට යනවා. ඔන්න දැන් මම ඉන්නේ කේබල් කාර් එකක් ඇතුලේ. ඔය බලමු අද සෙනග අඩු වෙන්න හොඳයි. තනියම යන්න පුළුවන් වේගයේ. ගිහිල්ලා බලමු මම මුලින්ම යන මවුන්ට් ෆේබර් වලට. බලන්නකෝ. සාමාන්‍ය මේක කේබල් කාර් එක 8 දෙනෙක් තමයි යන්න මේකට කියන්නේ. අද එකමදී අවුවනේ මේ ඊයේ වගේම තමයි කලින් බ්ලොග් එක වගේම තමයි මේ වැඩි කාලගුණයක් තියෙන්නේ වහිනවා. මේක ඊයේ වැස්සනේ අද වහිනවා. ඔන්න යනවා බලමු. මේ බලන්න. දැන් චුරුටි එක පිළිබිරක් කියන්නේ ඒක නවුක බෝලයක් වගේ. ලස්සනයි කියන්නේ මොනෝ එක. එතනින් තමයි පටන් ගන්නෙ. එතකොට මේක තමයි මවුන්ට් ෆේබර්. මේක තමයි සිංගප්පූරුවේ තියෙන උසම කන්ද. මීටර් 105ක් හරි 106ක් හරි තමයි මතක විදිහට උස. සිංගප්පූරුව කඳු නෑනේ. අල්ලා ඉන්ටෙස්ට් බලන්න. ඉන්ටෙස්ට් වරායයි වගේ වෙන්නේ. අවිලා වයිට් නවත්ලා කියනකොට කාබාක් එක. මේ කියන්නේ මේ කේබල් එක මවුන්ට් ෆේබර් ලයින් එකයි සෙන්ටෝසා ලයින් එක දෙකක් තියෙනවා. මවුන්ට් ෆේබර් ලයින් එකෙන් මවුන්ට් ෆේබර් ඉඳලා පාර්ට් මේ හාබර් ෆ්‍රන්ට් ඊට පස්සේ සෙන්ටෝසා. සෙන්තෝසා ලයින් කියන්නේ සෙන්තෝසා අයිලන්ඩ් එක වටේ ඒකේ සෙන්තෝසා අයිලන්ඩ් එක ඇතුලේ තියෙනවා තව කේබල් කාර් ලයින් එක. ඒකේ මේකේ තුනක් තියෙනවා මේ පොයින්ට්ස්. මාර්වල්සන් ඊළඟට අපි මෙතන මවුන්ට් ෆේබර් වලට ගිහිල්ලා ඊට පස්සේ යන් ආයේ සෙන්තෝසා වලට. සෙන්තෝසා වලට ගිහිල්ලා අද යුනිවර්සල් ස්ටුඩියෝ වලට යන්න ඕනේ. ගිහිල්ලා බලමු ඊට පස්සේ ආයේ සෙන්තෝසා අයිලන්ඩ් එකේ ඇතුලේ තියෙන ආයේ කේබල් කාර් මේ ලයින් එකක්. අපි ඒකෙත් යන් අනිවාර්යයෙන්. මවුන්ට් ෆේබර් වලට ආවට පස්සේ පරණ කේබල් කාර් වගේක් තියලා තියෙනවා. අපි බලමුකෝ ඒක. මේ බලන්න. පරණ කේබල් කාර් තමයි ඒ තියෙන්නේ. ඒ කියන්නේ කලින් මෙතන පාවිච්චි කරපුවා වෙන්න ඕනේ.
අපි දැන් මවුන් ෆේබර්ල පොඩි රවුමක් දාලා බලමු මොනවද තියෙන්නේ කියලා මේකේ. එතෙන්ට ලස්සන මේ පේනවා වටේම සෙන්තොසා වලට සෙන්තොසත් පේනවා මෙතන මේ බලන්න. මේ හරිය තමයි සෙන්තොසා. අපිට මේ මවුන් ෆේබර් එකෙත් ගොඩක් ඇවිදින්න පුළුවන්. මේකේ තියෙනවා එක එක ගොඩක් දේවල්. බංකර්, චර්ච්, ඊට පස්සේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වුණාට මේ දැන් මේ අද වෙහි කාලුණෙත් එක්ක අපි යන් සෙන්තොසා වලට. මෙතනට ආපුවාම මේ මම පොඩි දෙයක් දැක්කා. මම ඔයගලන්ට එක පෙන්නන්නද? මේ බලන්නකො. මම දන්නේ ඇයි මෙහෙම හෙල්ලලා තියෙන්නේ කියලා. ඒ වුණාට දිගටම එල්ලලා තියෙනවා. ගොඩක් සීනු. හරියටම යනකම් තියෙනවා. ඉතින් අයිස්ක්‍රීම් එක හම්බුණා. මම ගත්තේ මැංගෝ ඇන්ඩ් පැෂන් එක. ඉතින් හොඳම දේ මෙතන ලේඩි කෙනෙක් හිටියා. එයා මගෙන් අහුවා මං කොහෙන්ද කියලා. මං කිව්වා මං ශ්‍රී ලංකාවලින් කියලා. එතකොට එයා කිව්වා එයාගේ කලින් මැනේජර් ශ්‍රී ලංකාවල හරි හොඳ කෙනෙක්. එහෙමයි කියලා මං කලින් ආවනේ ආව හම්බෙන්න තිබ්බ. එයා දැන් ආයේ ලංකාවට ගියා කියලා කිව්වා. කොහොම හරි මේ එයා අර මාර ෆ්‍රෙන්ඩ්ලි විදිහට කතා කරා ඉතින්. මාර හොඳ කෙනෙක් ඉතින් ඒ කියන්නේ අර මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ගිහින් තමයි ගොඩක්ම මොකද එයා මං ශ්‍රී ලංකාවලින් කියපුවම එයාට ඒක මාර සතුටක් වුණා. ඒක මං කියන්න තේරෙන්නේ නැහැ. ඒක වෙන තැන්වල දැක්ක නැති දෙයක් තමයි මෙතන. ඊපස්සේ මගෙන් අහුවා මේ වතුර එහෙම ඕනනම් ආයි කියන්න තාම මොනවාද ඕනේද ඇහුවා. ඒක තමයි ඒ කියන්නේ අර වෙන කඩේකට ගියරෝ ඒ කියන්නේ අර එයාට ශ්‍රී ලංකාවේ කියපු හින්දා තමයි එයාට අර මේ මොනවාද සතුටක් ආයේ ඉතින්. ඒ වගේවත් තියනවා ඉතින්. නැත්නම් ඉතින් දකින්න හැමෝම හිතන්නේ අපි ඉන්දියන් කියලා. ඉතින් මාර කලින් පෙන්වන්නේ මෙතන මේ බෙල් ගොඩක් එල්ලලා තියෙනවා. එල්ලලා තියෙන්නේ මේ මෙතනට කියන්නේ bells of happiness කියලා. ඒ කියන්නේ happiness and love. ඒ කියන්නේ අර දැකලා තියෙනවනේ අර ඉබ්බොන්ට නම් එහෙම ලියලා ඔය වගේ එල්ලන්නේ. ඒ වගේ මේ වගේ නම් ලියලා දෙනවා මම ආයි ගිහලා බලපුවාම. ඒ වගේ තමයි ඉතින්. මාර ලස්සනයි ඉතින්. අතන මම එළිය පෙන්නන්න එතන ලොකු bells දෙයක් දාලා තියෙනවා. මාර ලස්සනයි. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් එන්න. මේ බලන්න view එක. වැස්ස තමයි වැස්ස. මෙතන මේ බලන්න වටේටම බෙල් එල්ලලා තියෙනවා මාර ලස්සනයි ඒක. මේ බලන්න. මෙතන මේ හොඳ ෆොටෝ ලොකේෂන් එකක්. ඉතින් එහෙනම් අපි ආයේ යන් සෙන්තොසා වලට කේබල් කාර් එකේම. ඉතින් ඔන්න මම දැන් සෙන්තොසා වලට ආවා. කේබල් කාර් එකෙන් බැස්සා. දැන් යනවා යුනිවර්සල් ස්ටුඩියෝ එකට. බලන්න මේක තමයි මේ සෙන්තොසා එක ඇතුළේ යන ලයින් එක.
ඉතින් ඔන්න මං ආවා යුනිවර්සල් ස්ටුඩියෝ වලට අපි දැන් ඇතුළට මේකෙත් අර වගේම තමයි මේ QR එකක් තමයි තියෙන ටිකට් එකේ ඒක ස්කෑන් කරලා තමයි මේ ඇතුළට යවන්නේ අපි බලමු ගිහිල්ලා දැන් ඉතින් මේ තියෙන්නේ යුනිවර්සල් ස්ටුඩියෝ වල මැප් එක ඉතින් ඔන්න මං ආවා යුනිවර්සල් ස්ටුඩියෝ එක ඇතුළට බලමු දැන් මේක මොනවද අපිට විදලා බලන්න තියෙන්නේ මොනවද කරන්න තියෙන්නේ කියලා ඔක්කොම ලස්සනයිනේ ඉතින් මෙතන මගේ දෙපැත්තෙම පේන්න තියෙන ඔක්කොම කඩ එක මේක අර මෙමරිස් එම තියෙන කඩ තමයි තියෙන්නේ කියන්නේ ඊට ස්ටඩි වේස්ලා ඒ වගේම තමයි ඇහෙනවද දන්නේ නැහැ සද්දෙත් එක්ක මේ වොයිස් එක අපි කියලා බලමු මේ බලන්නකො වෙනම ලෝකයකට ආවා වගේ තමයි ඉතින් ඉතින් දැන් ගිහිල්ලා නිකන් වීඩියෝ රෝලර් කෝස්ටර් එකක් අයක 12 ඉද කොහෙද ඉතින් ඒක වීඩියෝ කරන්න දුන්නේ මේ චූටි කෑලි වගේක් තියෙන එක එළියේ මම මේ වීඩියෝස් ටික දාන්නම්කෝ අපි යන් ඊළඟට තව මොනවද තියෙන්නේ බලමු ඉතින් ඔන්න තව රයිඩ් එකකුත් ගියා දැන් යන් අපි තව මොනවද මේකේ තියෙන්නේ කියලා බලන්න එතන තව රයිඩ් එකක් තියෙන ඒකට මේ ගොඩක් වෙන විනාඩි 25ක් විතර එතනට යන්න වෙනවා ඉතින් ඒක තිබ්බේ 4D මූවී එකක්. ඉතින් ඒකත් බැලුවා. දැන් ඒකෙන් එළියට ආවා. දැන් බලමු ඊළඟට මොනවද කරන්න තියෙන්නේ කියලා. මේ හැම පොලිමකම වගේ විනාඩි 20 40 වගේ වෙයිටින් ටයිම් එක තියෙනවා. මෙතනත් නිකන් රෝලර් කෝස්ටර් එකක් වගේ එකක් තියෙනවා. ඒකට මේ විනාඩි 40ක් යනවා මේ පොලිම.
මෙතන ජුරාසික් වර්ල්ඩ් එකක් වගේ එකක් තියෙනවා. ඒකේ ඉතින් මේ බෝට් රයිඩ් එකක් වගේ එකක් තියෙනවා. ඒකේ මේ ටෙක්නිකල් ඉෂුව එකක් කියලා ටිකකින් එන්න කිව්වා. අපි ඒ හින්දා තාම මොනවද තව තියෙන කියලා බලමු ගිහිල්ලා. මේ වගේ පොලිම කියන්නේ විනාඩි 35ක් කියලා තමයි දාලා තිබ්බේ. මෙතන රෝලර් කෝස්ටර් එකක් තියෙනවා. ඒකත් වහලා. මෙතන දාලා තියෙනවා. Ancient Egypt. එතනත් පොඩි රයිඩ් එකක් වගේ තියෙනවා. බලමු ඒකට අනිවාර්යෙන්ම සෙනග ඇති. ඒකේ නම් පැයක් විතර ඇති මං හිතන විදියට. ගිහිල්ලා බලමු. විනාඩි 40ක් පෙන්නනවා වේටින් ටයිම් එක. කමන්නේ ගිහිල්ලා බලමුනේ. මේ රයිඩ් එකේ රිෆ්ලෙක්ෂන් කෙලේ මේකේ විනාඩි 40ක් වගේ පෙන්නවා. බලමු ඉතින්. ගොඩක් සෙනග මෙතන පමක් නෑ මොනාව කරන්නද විනාඩි 40ක් විතර ඉඳලා යන්න. අවත් දැන් පැය භාගයක් විතර හිටියා. තව විනාඩි 20ක් විතර ඉන්න වෙයි වගේ. ඉතින් ඔන්න පැයක් විතර හිටියා පොලිමේ. තෝ ඊට පස්සේ යනවා. මං විතරයි ඉන්නවා ටැක්සි දුවනවා එන්න. බලන්න යන්න ලස්සනයි. මේ බලන්න රයිනෝසිරස් නෙමෙයි මේගොල්ලෝ හිපොපොටේමස්. මාර වොලියුම් මේකට. මේ බලන්න. Bola in. Para after the roller coaster. අතන රෝලර් කෝස්ටර් එකක් යනවා කවුරුත්ම නැහැ. නිකම්ම මේ රෝලර් කෝස්ටර් එක යනවා. ඒ රයිඩ් එක ඉවරයි. දැන් අපි ඊළඟට මොනවද තව තියෙන්නේ බලන්න. මේ රෝලර් කෝස්ටර් එක රෝලර් කෝස්ටර් එකේ යන්න පැයක් ඉන්න ඕනේ.
ඉතින් තව 3D රයිඩ් එකක් තියෙනවා ඒකටත් ආවා. අපි ගිහලා බලමු ඒක මොන වගේද කියලා. ගොඩක් ඒවා මේ වීඩියෝ කරන්න බෑ වීඩියෝ කරන්න පේන්නේ නැහැ දැන් කලින් 4D මූවි එක තිබ්බ ඒක වීඩියෝ කරාට මේ ග්ලාස් එක දාන් හිටපුවාම විතරයි ඒක පේන්නේ. ඉතින් අපි ගිහලා බලමු. බලන්නකො මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. Guys. Let's get out of the city. Thanks for me. Challenge. Let's head on back to base. You can idea anytime. ඉතින් ඒ මං අන්තිමට ගියේ මේ ට්‍රාන්ස්ෆෝමර්ස් රයිඩ් එකක්. ඒක මේ 3D. ඒක නම් හොඳයි. ඒක ඇත්තටම මේ කිව් එක තිබ්බෙත් නෑ කොහොම හරි ඉක්මනට ගියත් එක්ක ඒ කියන්නේ මේ පොලිම් මුකුත් නැහැ. ඊට පස්සේ ඒක ඇත්තටම මරු. ඒ කියන්නේ සුපිරි. ඔයගොල්ලෝ තවත් අනිවාර්යෙන් යන්න. කොහොමද කාර් එක? දැන් අපි මේකට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් කලින් ගිය මේ මේකත් මරු. ඒකත් නිකන් මේ පොඩි කාර්ඩ්ස් වල යන්න තියෙන්නේ. ෂූට් එකට නම් මරු. අනිවාර්යෙන් ආවොත් ඒකටත් යන්න. කලින් උදේ මෙතන මිනියන් ලෑන්ඩ් එකට එද්දී පෙන්නපු එකක වේටින් ටයිම් එක අඩු වෙලා තියෙනවා. අපි ඒකට ගිහලා බලමු.
ඉතින් ඔන්න මේක ඇතුලේ යන්න තියෙන කේබල් කාර් එකෙන් ආවා. ඒ කාර් එකට වඩා ටිකක් වෙනස්. ඇතුලේ ලස්සන මේ බලන්නකො. දැන් අපි ගිහිල්ලා බලමු මේක ඇතුලේ කේබල් කාර් රයිඩ් එක කොහොමද කියලා. මේ දින මාර උදේ පල්ලෙහෙන් කේබල් කාර්ස් දෙන්න පුතන. උතන තියෙන පළවෙනි මේ කේබල් කාර් ස්ටේෂන් එක. මේ සෙන්තෝසා වල ඇතුලේ ලයින් එකේ. පළවෙනි කියන්නේ දැන් අදපු තැන එකත් එක්ක ගත්තම දෙවෙනි එක. එනවා. වාන් ලස්සනයි. බලන්නකෝ. මාර view එකක් පේනවා අර පැත්තේ. ඉතින් ඔන්න මේක ඇතුලේ දෙවෙනි ස්ටේෂන් එකේ ඉඳලා තුන්වෙනි ස්ටේෂන් එකට දැන් යන්නේ. මේකේ මේ දැන් වියෝ සිටි එකට ලයින් පැත්තේ තියෙන හාබර් ෆ්‍රන්ට් එකේ ඉඳලා තමයි සෙන්තෝසා වලට මේ කේබල් කාර් එක තියෙන්නේ. ඊට පස්සේ සෙන්තෝසා අයිලන්ඩ් එක ඇතුලේ තව කේබල් කාර් එකක් තියෙනවා. ඒක තමයි දැන් මම මේ ඉන්නේ. එතකොට මේකේ වැඩි සෙනග නැහැ. අර කේබල් කාර් එකේ සාමාන්‍ය සෙනගක් එනවා. මේ බලන්නකෝ. මේ බලන්න මේ පැත්තෙන් සෙන්තෝසා වල තියෙන චූටි චූටි දූපත් ටික පේනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ බන්ජි ජම්පින් තියෙනවා. පේනවද? මෙන්න මේ හරි බන්ජි ජම්පින් තියෙනවා. අර හාබර් එක තියෙනවා. මේ පැත්තේ මම වෙනදා හැමදාම කියනවා වගේ මේ නැව ඔක්කොම තියෙන්නේ මේ වරායට අපේව තමයි. අද මේ වැහි කාලකුණෙත් එක්ක උලඟ ටිකක් සැරයි. එතකොට කේබල් කාර් එක යද්දි මෙහෙම පැද්දෙනවා. මට මේ දැන් මගේ එකත් පැද්දෙන අනිත් ඒවා දිහා බලපුවමත් ඒවත් මෙහෙම පැද්දෙනවා පේනවා. අර පල්ලෙයා සිප් ලයින් එක යන පේනවා. මෙතන උඩ ඉඳලා තමයි මේ සිප් ලයින් එක යන්නේ අර එහා පැත්තේ කොනට. එතනත් මේ අයිලන්ඩ් එකක් වගේ තියෙන එතනට තමයි යන්නේ. බලන්න මාර ලස්සනට වටේම view එක පේනවා. මේ බලන්න. මම මෙතනින් බහින්නේ නැහැ මොකද මේ මං කලින් ආවා සෙලිසෝ වලට. මේ ඒ හින්දා මං ආයේ මෙහෙම යනවා අනිත් පැත්තට. ඉතින් ඔන්න දැන් ආයේ යන ගමන් ඉන්නේ අන්තිම පොයින්ට් එකට ඇවිල්ලා ආයේ දැන් මම යනවා ආයේ මුල්ම තැනට. ඊට පස්සේ අදට vlog එක ඉවරයි බලමු. ෂුවර් නෑ. දැන් ඉස්සරහට ලංකාවේ අම්බුලුවාවෙත් මේ ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් තියෙනවානේ කේබල් කාර් ප්‍රොජෙක්ට් එක. ඉතින් ඒකත් මේ වගේ හොඳට හදලා දිගටම හොඳට මේන්ටේන් කරන් ගියොත් ඉතින් හොඳයි. ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් ගන්න පුළුවන් හොඳ. මේකටත් එනවා මාර විදියට ටූරිස්ට්ලා කේබල් කාර් වලම යන්න. කියන්නේ මේ ලස්සනයි මේ ලංකාවේ හදුවම මීට වැඩිය ලස්සනට තිය අනිවාර්යෙන්ම. ඔන්න ඉතින් සෙන්තෝසා අයිලන්ඩ් එක වටේ තියෙන ඇතුලේ තියෙන මේ කේබල් කාර් රයිඩ් එක ඉවර වෙන්න යන්නේ. ඉතින් අපි ඊළඟට සෙන්තෝසා වල ඉඳලා බේ ෆ්‍රන්ට් වලට යන්නේ කේබල් කාර් එකෙම තමයි. අපි දැන් ගිහලා බලමු. ඉතින් ඔන්න දැන් ආයේ සෙන්තෝසා අයිලන්ඩ් එකේ ඉඳලා හාබර් ෆ්‍රන්ට් වලට යන්න නැග්ගා කේබල් කාර් එකේ. අපි ගිහලා බලමු. උදේ නම් මම එද්දි කේබල් කාර් එකේ තව තැනක හිටියා. දැන් අද ඇද්දි දැන් මම විතරයි ඉන්නේ. යම් බලමු. මේ බලන්නකො පල්ලෙහා වෝටර් පාර්ක් එක.
මේ වගේ මෙතන පල්ලෙහා එක මේකක් තියෙනවා. මේකේ මේ ඩොල්ෆින්ස් ඉන්නවා. ඒතර මිනිස්සුන්ට ගිහිල්ලා ඩොල්ෆින්ස්ලාට ඩොල්ෆින්ස් වත ගන්න ඒව කරන්න පුළුවන්. රතන රුවල් වරුවක් වගේකුත් හදලා තියෙන රුවල් නාවක්. හොඳට දැන් මෙන්න මෙතන මේ තියෙන්නේ. මේක තමයි මේ සිංගප්පූර් ඕෂනේරියම් එක. අර මම කලින් බ්ලොග් එකේ මම ඔතනට තමයි යන්නේ. ඕක ඇතුළට. එතන සෙන්තොසාවල මේ අර අතන මේ ඕෂනේරියම් එකට හැබැයි තමයි මේ යුනිවර්සල් ස්ටුඩියෝ එක තියෙන දේ. අද ගිහින් මම එතනට ඊට පස්සේ මෙතන තව මොනවා හරි හදනවා. ඒ ක්‍රේන්ස් ගොඩක් තියෙන්නේ. තව මොනවා හරි අලුතෙන් හදනවා එතන. මේ කේබල් කාර් දෙන්නේ මේ රවුන්ඩ් බෝල් එක වගේ. ඒවා මේ ක්‍රෝමියම් වලින් හදලා තියෙන. ඒ වගේ මේ යටත් වීදුරුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වගේ යට ගත්තාම රෝඩ් එකේ තියෙන්නේ ඒ වගේ යටත් වීදුරුවක් තියෙනවා. ඉතින් අදත් බ්ලොග් එක ඉවර වෙනකම්ම බලන් හිටියට ඔයගොල්ලන්ට ගොඩක් thank you. ඒ වගේම අදත් ගොඩක් අඩුපාඩු මොනවා හරි දකින්න නැති අනිවාර්යෙන් මොනවා හරි අඩුපාඩුවක් මයි තිබ්බනම් අනිවාර්යෙන්ම කියන්න. ඉතින් ආයෙ අලුත් දවසක අලුත් බ්ලොග් එකකින් හම්බෙමු.